ඔය වමේ තියෙන ප්‍රධාන දෙයක් නේ කියන්නේ බලයට එන්න කලින් මිනිස්සුන්ට ගොඩක් වෙලාවට අර මිනිස්සු අතර තියෙන වෛරය වැඩි කරන්න ඒගොල්ලෝ ආයුධයක් විදිහට පාවිච්චි කරනවා ඒ රටේ තියෙන පොලිසිය ගැන වෛරයක් ඇති කරලා සමාජයේ. පොලිසිය ඉන්නේ ඕගොල්ලන්ව ආණ්ඩුව විනයම් වැඩ කරන්න ඕගොල්ලන්ව ඔප්‍රෙස් කරන්න මර්ධනය කරන්න කියලා පොලිසිය පිළිබඳ දැඩි වෛරයක් ඇති කරනවා. ඊට පස්සේ ඒ වෛරය තුලින් තව ඡන්ද ප්‍රමාණයක් වැඩි කර ගන්න. ගොඩාක්ම ධනෙ තියෙන පුද්ගලයෝ අද වෙනකොට ඒ කියන්නේ මේ ඒ කියන්නේ විශේෂයෙන්ම ව්‍යවසායකයන්ට සහ ධනවත් පුද්ගලයන්ට හිතකාරී තත්ත්වයන් තියෙන ෆ්ලොරිඩා සහ ටෙක්සස් වගේ ප්‍රාන්තවලට යන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේ මිනිස්සු ටික යන්න පටන් ගත්තයින් පස්සේ කොහෙන්ද ආය ටැක්ස් එක ගන්න අරගොල්ලන්ට මේව කරන්න. රටක විදේශ සංක්‍රමණිකයන් එනකොට ඒක ඉතාමත්ම පරිස්සමෙන් එන්න දෙන්න ඕනේ. මොකද ඒක ස්මෘතාව ගියොත් එහෙම රටවල් හැදිලා තියෙන DNA එක නැති වෙනවා කැඩෙනවා. ඡන්දය ගැනීමේදී අර අතිශය ධනවත් පුද්ගලයෝ සහ ඒ ධනවාදය සහ ඒ ව්‍යාපාර පිළිබඳ දැවැන්ත වෛරයක් සහ ලොකු බිල්ලෙක්ම වලා අද වෙනකොට ඒගොල්ලෝ බලයට ආවයින් පස්සේ ඒගොල්ලොත් එක්කම යහන් ගත වෙනවා. මට බය නැතුව මම ගැන කතා කරන්න පුළුවන්, මට මං ගැන විශ්වාසයක් තියෙන, මට තව කෙනෙක් නැතුව ඉස්සරහට යන්න පුළුවන් කියන මතවාදයක් ප්‍රොමෝට් කරන තැන. ඒක තියෙන අනිවාර්යෙන් රයිට් එකේ සෙන්ටර් රයිට් එකේ. සෙන්ටර් ලෙෆ්ට් එකේ හැමතිස්සෙම මේනේ අපි හැමතිස්සෙම යටත් වෙලා අපි කට්ටියක් විතර තමයි කවුරුද අපිට කරන්න ඕනේ. අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරන්න ඕනේ. අපි ඔක්කොම සමාන මේ. ඒවා බොරු කතානේ. එහෙම දෙයක් නැහැ. මැද දකුණේ දේශපාලනය ගැන කතා කරන සෙන්ටර් රයිට් මූව්මන්ට් 8වෙනි වැඩසටහනත් එක්ක තමයි ඔබ එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔබ මේ වෙනකොට දන්නවා මෙතන අපි සෙන්ටර් රයිට් මූව්මන්ට් එක ගැන පමණක් නෙවෙයි කතා කරන්නේ, ආර්ථිකය ගැන, ඒ වගේම ගෝලීය දේශපාලනය ගැනත් අපි කතා කරන වැඩසටහන් කීපයක්ම මේ නාලිකාව ඔස්සේදී විකාශය වෙනවා කියලා ඔබ දන්නවා. ඉතින් පළවෙනියටම මතක් කරන්න ඕනේ ඉතින් අපේ නාලිකා දෙකක් තියෙනවා. එකක් මංජු නිශාංක YouTube නාලිකාව වගේම සෙන්ටර් රයිට් පොලිටික්ස් YouTube නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මුලින්ම මතක් කරනවා. මම කලිනුත් කිව්වා වගේ. ඉතින් කොහොම වුණත් ඉතින් අපි මේ වැඩසටහන් හැම එකකින්ම ඔබ දැනුවත් කරන්න තමයි සූදානම් වෙන්නේ සහ අපි උත්සාහ කරන්නේ. ඉතින් ඒක නිසා අපි මේ එක වැඩසටහනකින්දී අපි මතුවන ගැටලු තවත් වැඩසටහනකට ගලපගෙන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එවැනි වූ අදහසක් තමයි අද දවසේදී මත එවැනි වූ ප්‍රශ්නයක් ගැන තමයි අද දවසේදී අපි දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සුපුරුදු පරිදි මාත් එක්ක ඉන්නවා ගෝලීය ශ්‍රී ලාංකික කොංග්‍රසයේ නායක මංජු නිශාංක. අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන් ඡාදී. ඉතින් මං හිතන්නේ අපි මේ ග්ලෝබල් කොම්පස් ප්‍රෝග්‍රෑම් එකේදී කතා කරා ප්‍රශ්නයක් ගැන. මං හිතන්නේ ලබන සතියේ 4 වෙනිදා කියන්නේ නවම්බර් 4 වෙනිදා ඡන්දයක් තියෙනවා. අපේ නෙවෙයි. නිව්යෝක් නගරයේදී තියෙනවා නගරාධිපතිවරණය. ඉතින් එතනදී අපිට මතුවුණා ප්‍රශ්නයක්. මොකද මෙතන ටිකක් වෙනස් විදිහේ අපේක්ෂකෙක් ජයග්‍රහණය කරයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා කියන එක සනිටුහන් කරා අපි ග්ලෝබල් මේ කොම්පස් වැඩසටහනේදී. තෙන්දී අපි කියන්නේ සෞරාන් මම්දානිගේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් ඉන්නවා කියන එක. හැබැයි මේක ඇතුලේ යම්කිසි ආකාරයක ගැටලුවක් තියෙනවා කියන එක අපි යම්තා දුරට මතු කරා ඒ වැඩසටහනේදී. ඉතින් ඒක මතු කරපු කාරණය දීර්ඝව කතා කරන්න තමයි මම හිතන්නේ අද දවසේදී සෙන්ටර් රයිට් මූව්මන්ට් අපි කාලය වෙන් කරන්නේ. ඉතින් මෙතෙන්දී එන ගැටලුව තමයි මංජු මම හිතන්නේ අපි එදත් කතා කරා. මොකද මෙතනදී මේ අපි දන්න දේනේ සාමාන්‍යයෙන් අපි ඕන කෙනෙක් දන්නවා නිව්යෝක් කිව්වහම ටිකක් ධනවාදී නගරයක්. ඒ කියන්නේ අපි කියන්නේ අර උදාහරණයක් දෙන්න කිව්වහම අපිට දෙන්න පුළුවන් තැනක් නේ නිව්යෝක් කිව්වහම එන්නේ අපිට කැපිටලිසම් ඇතුලේ තියෙන. හැබැයි අපිට පේනවා මේ කියන අපේක්ෂකයාත් එක්ක පොඩි මේක ඇතුළෙම නිකන් සමාජවාදී ගති ලක්ෂණ මතුවීමක් තියෙනවා කියන එක. අපි එතනින්ම කතාව පටන් ගමු. ශදී මම හිතන්නේ ඔයායක ගොඩක් තනුක් කරලා කිව්වේ ඇත්තටම තියෙන තත්වය. ඒ කියන්නේ දැන් නිව්යෝක් සිටි කියලා කියන්නේ අපි දන්නවා කැපිටලිසම් වල තියෙන කැපිටල් එක. එහෙම නැත්නම් ධනවාදය කියන සංකල්පය ගත්තොත් එහෙම ඒකේ තියෙන අගනුවර විදිහට තමයි නිව්යෝක් නගරය සලකන්නේ සහ අදටත් ලෝකේ තියෙන ප්‍රධානතම ෆයිනෑන්ෂල් ඩිස්ට්‍රික්ට් එක. එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් කැපිටල් එක තමයි නිව්යෝක් සිටි කියලා කියන්නේ. ඒතකොට ධනවාදය තුලින් තමයි නිව්යෝක් නගරය සම්පූර්ණයෙන්ම ඉපදිලා අදටත් ඒ නිව්යෝක් නගරයේ කොඳුනාරටිය වගේ උස්සන් දුවන්නේ මේ කැපිටලිසම් ඇතුලේ. ලෝකෙම කියන්නේ ලෝකෙම සිද්ධ වෙන ෆයිනෑන්ෂල් ට්‍රාන්සැක්ෂන්ස් වල වැඩි ප්‍රමාණයකට මූලිකත්වය දෙන්නේ නිව්යෝක් නුවර හරහා සිදුවන ගනුදෙනු. එතකොට සෝරන් මම්දානි කියලා කියන්නේ ඇත්තටම ප්‍රථම වතාවට මම හිතන්නේ නිව්යෝක් නගරේ තුලින් ඒ කියන්නේ නගරාධිපති හෝ එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන ගවර්නර් කියන පොසිෂන් එකකටවත් එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ සෙනෙට් එකටවත් ඉදිරිපත් වෙන අය ගත්තොත් එහෙම
සෝෂලිස්ට් මූවමන්ට් එක නැත්නම් සමාජවාදය නියෝජනය කරමින් ඔයිට කලින් කෙනෙක් ඉදිරිපත් වෙලා තිබුණා. අපි AOC කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ගොඩක් ජනප්‍රිය චරිතයක් විශේෂයෙන් මේ සමාජවාදය ව්‍යාප්ත කරන්න උත්සාහ කරන අලුතෙන් එන තරුණ කාන්තාවක්. ඇයට පස්සේ එන මේ කියන්නේ සමාජවාද නියෝජනය කරමින් ඒ කඳවුරෙන් ඉතාමත්ම ජනප්‍රිය විදිහට පහුගිය වසරක් වගේ කාලයක් ඇතුළත උඩටම ආපු එක්කෙනෙක් තමයි මේ සෝරන් මම්දාන කියලා කියන්නේ. එතකොට දැන් මෙතන මං හිතන්නේ ඕක විශේෂ වෙලා තියෙන්නේ ඇත්තටම අපිටත් මේක කතා කරන මට්ටමට පත් වෙලා තියෙන්නේ මේක නිව්යෝක් නගරයේ තියෙන නගරාධිපති ධූරය සඳහා තෝරා ගන්න තරංගයක් විදියට නෙමෙයි. එතනින් එහාට ගිහිල්ලා ඒක මේක ඇමරිකා එක්සත් ජනපදයටත් බලපාන සහ ගෝලීය වශයෙන් ගත්තත් ඒක කියන්නේ ධනවාදයට එහායින් ගිහිල්ලා කැපිටලිසම් වලට එහායින් ගිහිල්ලා නැවත වතාවක් කොමියුනිස්ට් වාදය ඔලුස්සන්නට අවශ්‍ය කරන පසුබිම හැදෙන්න උනත් පුළුවන් මට්ටමේ ඒකේ අඩිතාලමක් වැටෙන දෙයක් වෙනකන් මේක යන්න පුළුවන් කියන තැනටම මේ කතිකාවත දැන් ගොඩනැගිලා තියෙනවා. ඉතින් ඒක එහෙම වෙන්න පුළුවන්ද මෙයාගේ මේ පත්වීමත් එක්ක ඒ කියන්නේ කියන තරම්ම යකා කළුද සහ යකා කළුද ඔන්න වගේ දේවල් ටිකක් තමයි අතන මේකේ මම හිතන්නේ අපි පොඩ්ඩක් ඒ කියන්නේ තෝරා බේරගෙන කරගන්නට සිද්ධ වෙන්නේ. එතකොට අපි කතා කරන්නේ තුන් ඔය ප්‍රශ්නෙින්ද. ඒ කියන්නේ ඒක නිව්යෝක් නගරෙන් එහාට ගිහිල්ලා මේක ඇමරිකාවේ දේශපාලනත් බලපානවා. මේක ලෝකෙටත් බලපානවා. අනිවාර්යයෙන්ම ඒක ඊට පස්සේ ලෝකෙටත් බලපානවා. මොකද ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම කියන්නේ සමාජවාදය 100%ක්ම විශ්වාස කරන කණ්ඩායමක් තමයි නියෝජනය කරන්නේ. එතකොට ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තොත් එහෙම උන්ගේ ප්‍රධානම DNA එක තියෙන සම්පූර්ණයෙන්ම සමාජවාදයට එරෙහිව. සහ අපිත් දැඩිව විශ්වාස කරනවා සමාජවාදය කියන එක සමාජයක තියෙන පරිහානියට මූලිකම හේතුවක් කියන එක අපි දැඩිව විශ්වාස කරනවා. මේ කියන්නේ අර උටෝපියාවක් වවන්න මිනිස්සුන්ට නමුත් යථාර්ථයේ මුහුණ දෙනකොට ඒක සම්පූර්ණයෙන්ම සමාජවාද තියෙන අපේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වෙන රටවල් ඔක්කොම ගත්තොත් එහෙම වෙනසුවෙලා වගේ වෙනසුවෙලාව එතකොට කියුබා වගේ රටක් ගත්තත් එතකොට රුසියාව ගත්තත් අද වෙනකොට ඒ ඔක්කොම ඒකාධිපති පාලනයන් තුලින් මිනිස්සුන්ව රවට්ටලා ගෙනියන මිනිස්සුන්ව පුළුවන් තරම් ස්ලේව්ස් කරන එහෙම නැත්නම් වහල්ලු බවට පත් කරලා දරිද්‍රතාවයේ ඉහළ මට්ටමට ගෙනිච්ච තැන් තමයි අපි දකින්නේ සමාජවාදයේ ක්‍රියාත්මක කිරීම තුලින් සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට දැන් පළවෙනි ප්‍රශ්නේ තමයි ඕන කෙනෙක්ට එන්න පුළුවන් ඇයි එහෙනම් මේ නිව්යෝක් නුවර වගේ නගරයක් කොහොමද කියන්නේ කැපිටලිසම් වල කැපිටල් එක විදිහට තිබුණා. ඒ කියන්නේ අගනුවර විදිහට තිබුණ තැනක් කොහොමද මේ වගේ සමාජවාදී පුද්ගලයෙක් මෙච්චර ජනප්‍රියතාවකින් දැන් නගරාධිපති වෙන තත්ත්වෙට එන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙන්නේ කියලා. මම හිතන්නේ ඒතරම අපිට හිතෙන ප්‍රශ්නයක් තමයි මංජු දැන් එහෙම බලුවොත් මේ ඇමරිකාව කියන්නේ US වල මිනිස්සුන්ගේ කියන්නේ සිතුවිලි වෙනස් වෙලාද නිකන් ඒගොල්ලෝ තියද අපි හිතන් ඉන්න විදිහට ඒගොල්ලෝ ධනවාදය තවදුරටත් විශ්වාස කරන්නේ නැද්ද ඒගොල්ලෝ සමාජවාදී විශ්වාස කරනවාද කියන එක ප්‍රශ්න තමයි ඇත්තටම එන්නේ. හොඳම තැනක් ඒ කියන්නේ අපි ওই දෙක ලස්සන්ට පොඩ්ඩක් කෑලි දෙකට ගලව ගමු. නිව්යෝක් නගරය කියන්නේ ඇත්තටම ඇමරිකා එක්සත් ජනපදයේම නෙමෙයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. මම කියන්නේ ජනගහන විදිහට ගත්තොත් එහෙම. සහ ඒ නිව්යෝක් නගරය තුල ජීවත් වෙන මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ගත්තොත් එහෙම ඒක ඇමරිකා එක්සත් ජනපදයේ සාතිශය බහුතරයක් නියෝජනය කරන්නේත් නැහැ. ඕකේ සම්පූර්ණ වෙනසක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් ඔය නිව්යෝක් නගරය තියෙනවා. ඊට පස්සේ නිව්යෝක් නගරයට එහායින් ගිහලා නිව්යෝක් ප්‍රාන්තය තියෙනවනේ ස්ටේට් එක තියෙනවනේ. එතකොට නිව්යෝක් ස්ටේට් එකේ ගවර්නර් කියන මේ ධූරයට තරම් කිරීමේදී ඕකේ අනිත් පැත්ත තමයි සිදුවීමේ නියමිත ඊළඟට. මොකද නිව්යෝක් ස්ටේට් එකට යනකොට ඒ ජනගහනයේ තියෙන මේ ප්‍රතිශතයන් සම්පූර්ණ වෙනස් නිව්යෝක් නගරයට වඩා. එතකොට මම මේක වෙච්ච හැටි පොඩ්ඩක් කියන්නම්. ඇයි නිව්යෝක් නගරයට මෙහෙම වුනේ කියලා. දැන් නිව්යෝක් නගරය කියන එක ධනවාදයේ ඇතුලේ ගොඩාක් කියන්නේ අර ප්‍රාග්ධනයේ අතිවිශාල වශයෙන් ගලායම තුලින් හොඳටම ත්‍රයිව් කරන්න මට ඒ කියන්නේ අර කියන්නේ දියුණුව කියන එක උඩටම යන්න පුළුවන් මට්ටමටම හැම දෙයක්ම ඒ කියන්නේ නගරය ඇතුලේ ඕනෑම කෙනෙක්ට මේ ඒ කියන්නේ ලෝකේ තියෙන ඕනෑම දෙයක් ඕනෑම වෙලාවක ගන්න පුළුවන් මට්ටමට ඒ නගරය දියුණු වුණා. හරිද? ඒතකොට ඒකත් එක්ක මේ භාණ්ඩ හා සේවාවන් අඛණ්ඩව සපයන්නේ නගරය තුලට අනිවාර්යයෙන් මේකට අවශ්‍ය කරන ශ්‍රම බලකායක් ඒ වටේ හැදෙන්න ඕනේනේ. එතකොට දැන් අපි නිව්යෝක් සිටි එකේ මෑන්හටන් කියන මේ කියන්නේ ඒ කලාපය ගත්තොත් එහෙම කියන්නේ ඒ කොටස ගත්තොත් එහෙම ඒක තමයි සම්පූර්ණයෙන්ම වෙල්ත් එකේ වැඩිම කොටසක් රැඳිලා තියෙන්නේ. එතකොට මේ මෑන්හටන් ආශ්‍රිතව සහ ඊට පස්සේ එහා අනුබද්ධිත තවත් කොටස් 5ක් තියෙනවා 4ක් තියෙනවා ස්ටේටන් අයිලන්ඩ් තියෙනවා බ්‍රොන්ක්ස් තියෙනවා ක්වීන්ස් තියෙනවා ඒ වගේම බෘක්ලින් තියෙනවා. එතකොට දැන් ඔය මේහා ගොඩනැගෙන සියලුම භාණ්ඩ හා සේවා සැපීමට අවශ්‍ය කරන මේ ශ්‍රම බලකාය ගොඩනැගීමේදී විශේෂයෙන්ම විශාල වශයෙන්
සංක්‍රමණිකයන් ඇත්තටම මේ නිව්යෝක් නගරයට නිව්යෝක් නගරය කියන කොහොමද සංක්‍රමණිකයන්ගෙන් තමයි හැදුනේ. ඒ කියන්නේ ඒක ඒ සම්පූර්ණයෙන්ම මේ නගරයේ ගොඩනැගුණේ මුලින්ම කියන්නේ අපි ගත්තොත් එහෙම අයර්ලන්ත ජාතිකයන්ගෙන් ඉඳලා ඒ වගේම නෙදර්ලන්ත ජාතිකයන්ගෙන් ඉඳලා ඉතාලි ජාතිකයන් මේ වගේ විශාල වශයෙන් විදේශිකයන් එකතු වෙලා තමයි මේ නිව්යෝක් නගරය ඇත්තටම ගොඩනැගුණේ ඉස්සල්ලාම වෙළඳ නගරයක් විදිහට. ඊට පස්සේ තමයි මේ වෙළඳ නගරයේ මූල්‍ය නගරයක් බවට පත් වුණේ. එතකොට ඊට පස්සේ උනේ ඒතර ඒ ඔක්කොම මුලින්ම ආවේ යුරෝපීය සම්භාවයක් තියෙන අයනේ. ඒතර අපි දන්නවනේ ශාදියේ දැන් 1800 ගණන් 700 ගණන් වල 800 ගණන් වල සාමාන්‍යයෙන් යුරෝපීය සම්භාවයක් තියලා ආපු ගොඩාක් අය තාමත්ම අර ව්‍යවසායකත්වයේ පැත්තෙන් මොකද ඒ දවස් ඒ කියන්නේ එහෙම ඒ දවස්වල සංක්‍රමණය වෙන අය ගොඩාක් අවදානම් අරන් තමන්ගේ ජීවිතය පිළිබඳව අවධානය අරගෙන තමයි සංක්‍රමණය සිද්ධ කරන්නේ. මොකද වතුර ටික පවා පිරිසිදු වතුර ටික පවා නැහැනේ ඇත්තටම. ඒතර එතන ඉඳලාම අලුත් ඒ කියන්නේ මිනිස්සු පුදුමාකාර විදියට මහන්සි වෙලා අලුතෙන් දේවල් ගොඩනගා ගත්තා. හැම දෙයක්ම Tamanට ගොඩනගා ගන්න උනා. ඒතර ඒ දවස්වල සංක්‍රමණිකයන්ගේ DNA එක සම්පූර්ණයෙන්ම තිබුණේ අර ව්‍යවසායකත්වයත් එක්ක. ඒ කියන්නේ ඒගොල්ලෝ සිහින දැක්කා. ඒගොල්ලෝ ඇමරිකන් ඩ්‍රීම් එක කියන එක දැක්කා. ඊට පස්සේ ඒක ඒ කියන්නේ ඒක රියලයිස් කරගන්න අවශ්‍ය කරන නගරයන් තමයි ඒගොල්ලෝ ගොඩනැගුවේ. හැබැයි ඒකත් එක්ක විශාල වශයෙන් මේකට ප්‍රාග්ධනය සහ අනිකුත් අවස්ථාවන් ගලා එනකොට ඒකත් එක්ක රැකියා අවස්ථා ගොඩක් බිහි වෙන්න ගත්තානේ. අන්නේ රැකියා අවස්ථා වලට විශාල වශයෙන් එතකොට අර නගරයක් විදියට සංක්‍රමණිකයන්ගේ සංස්කෘතිය දිගටම තිබුණා. හැබැයි ඊට පස්සේ ගොඩක් ආවේ මේ නගරය ඇතුළට විශේෂයෙන්ම දකුණු ඇමරිකාවෙන් විශාල වශයෙන් ආවා. ඒ වගේම අප්‍රිකානු මහද්වීපෙන් විශාල වශයෙන් පැමිණියා. එතකොට බ්ලැක් ඇමරිකන්ස් සහ ලැටිනෝස්ලා කියන දකුණු ඇමරිකානු අයගේ වැඩි ප්‍රතිශතයක් මේ නගරය ඇතුළේ මේ නිව්යෝක් නගරය ඇතුළේ කියන්නේ ජනගහනය වශයෙන් ගත්තොත් එimhe උන්ගේ ප්‍රතිශතය වැඩි වෙනවා. කියන්නේ යුරෝපානු සම්භාවයක් තියෙන අයගේ ප්‍රතිශතය ගොඩක් අඩු වෙලා 28ට වගේ අඩු වෙලා අද වෙනකොට ලැටිනෝ ඒ කියන්නේ ලැටින් ඇමරිකන් සම්භාවයක් තියෙන දකුණු ඇමරිකාවේ සම්භාවයක් තියෙන අයගේ ප්‍රතිශතය 29ක් වගේ වෙලා තියෙනවා. ඒ වගේම අප්‍රිකානු අයගෙත් කියන්නේ කළු ජාතික සම්භාවයක් තියෙන අයගෙත් ප්‍රතිශතය 25කට විතර ගිහිල්ලා තියෙනවා. එතකොට අර ඒගොල්ලන්ගෙන් ගොඩක් අය ඇත්තටම ආවේ අර entrepreneurial එහෙම නැත්නම් අර ව්‍යවසායකත්ව DNA එක තියෙන අය නෙමෙයි. ඒගොල්ලෝ ආවේ අර මෙතන තියෙන රැකියා අවස්ථාව ටික කරලා ඒක ශ්‍රමබලකාරයට දායකත්වලා සල්ලි හම්බ කරන්න බලාගෙන. හරිද? හැබැයි ඒගොල්ලන්ට අර නිව්යෝක් නගරේ හැදුන DNA එක ඒගොල්ලෝ ගාව නැහැ. මොකද නිව්යෝක් නගරේ තියෙන තාමත්ම අපි කියන ෆාස්ට් මූවිං. ඒ කියන්නේ ප්‍රාග්ධනයක් හැමතිස්සම ගැවසෙනවා. ඒකත් එක්ක එතන ඉන්න මිනිස්සු ලොකු අවදානම් ගන්නවා සහ ඒගොල්ලෝ ගොඩනගාගත්ත සොසයිටි එකක් තියෙනවානේ. එතකොට ඒගොල්ලෝ අර ඉස්සෙල්ලා බං කිය 1700 ගණන් වල 1800 ගණන් වල ආපු අය අර තමන්ගේ තියෙන කල්චර් එක අතෑරලා දාලා ඇවිල්ලා අලුත්ම කල්චර් එකක් ඇතුලේ ඒගොල්ලෝ ඉන්ටිග්‍රේට් වුණා. මේක අපි හැමතිස්සෙම කියන දෙයක්. ඒ කියන්නේ අර කැපිටලිසම් ඇතුලේ ත්‍රයිව් කරන සමාජයකට අවශ්‍ය කරන සමාජයක් තමයි ඒගොල්ලෝ හදාගත්තේ. ධනවාදයට හානි නොවෙන්න. සහ ඊට පස්සේ මම කියන සංස්කෘතියක් විදිහටත් ඒගොල්ලෝ අලුත්ම සංස්කෘතියක් ගොඩනගා ගත්තා. හැබැයි අර ඊට පස්සේ විශාල වශයෙන් මේකට ආපු දකුණු ඇමරිකානු සහ එතකොට අපි ගත්තොත් ඒ මොනවාද කළු ජාතික සම්භවයක් තියෙනවා. එහෙම ඒගොල්ලෝ එතකොට ඒ සංස්කෘතියට අනුගත වෙනවා වෙනකොට අර අපි ඉස්සෙල්ලා කියනවා වගේ තම තමන්ගේ සංස්කෘති වලට අනුගත ඒ කියන්නේ ඒ සංස්කෘති ඒ විදිහටම පවත්වාගෙන යමින් මේ නිව්යෝක් නගරයේ තියෙන ප්‍රතිලාභ ටික ගන්න. ඒ කියන්නේ විශේෂයෙන්ම රැකියා අවස්ථා සහ ඒ තුලින් මුදල් හම්බ කරන්න තමයි ගොඩාක් අය වෙලා ඊට පස්සේ අර මෑන්හටන් කියන ඒ කොටසේ නෙමෙයි. නමුත් ඔය බ්‍රොන්ක්ස් එතකොට මොනවාද බෘක්ලින් ස්ටැටන් අයිලන්ඩ් සහ ක්වීන්ස් කියන ඔය ප්‍රදේශවල ජීවත් වෙන්න පටන් ගත්තා. ඒතර ඒගොල්ලෝ අර සෙග්‍රිගේෂන් ඒ කියන්නේ ඒගොල්ලෝ වෙන වෙනම තමන්ගේ අර සංස්කෘතිය ඇතුළෙම ජීවත් වෙමින් අර ප්‍රධාන සමාජයට අනුගත වෙන්නේ නැතුව සෑහෙන කාලයක් ජීවත් වුණා. ඒතර ඒක ඇතුලේ මෙහෙම දෙයක් වුණා. අර නිව්යෝක් නගරය කියන එක නගරයක් විදිහට හයියෙන් ඉස්සරහට යනවා. එතකොට ඒක ඇතුලේ ලොකු අර හැමතෙම වෙල්ත් එක කියන හැමතෙම ක්‍රියේට් වෙනවා. හැබැයි ඒ වෙල්ත් එක ඇතුලේ ඒ වේගෙටම තමන්ගේ ජීවිතයත් ගමන් කරන්න පුළුවන් අය නිව්යෝක් සිටි එක ඇතුලේ ගොඩාක් සක්සස් වෙනවා, දියුණු වෙනවා. හැබැයි ඒ වේගෙම යන්න බැරි සාතිශය බහුතරයක් අර ඒ සමාජයේ තියෙන ඒ අර ලස්සන සමාජය ඇතුළේ ජීවත් වෙන්න බැරිකම නිසා ඒගොල්ලෝ පොඩ්ඩක් අඩි ගානක් පස්සට යනවා. ඒතකොට ඒගොල්ලන්ගේ රැකියා අවස්ථාව ඇතුළේ ඒගොල්ලන්ගේ යම් මූලික වැටීමක් ලබාගෙන මේකක් තියෙනවා. නමුත් සමාජයේ ලොකු අර වෙනස් ඒ කියන්නේ පැහැදිලි රේඛාවකින් අපිට වෙන් කරලා අඳුර ගන්න පුළුවන් සොසයිටි දෙකක් බිල්ඩ් වෙන්න ගත්තා. ඒ කියන්නේ අර ඇති නැති කියන පරතරේ. ඒතකොට ඔය බ්‍රොන්ක්ස් වගේ පැති වලට ගියොත් එහෙම ක්වීන්ස් වල ගොඩක් පැති වලට ගියොත් එහෙම ඒ වගේම බෘක්ලින් වලත් විශාල වශයෙන් පැති තියෙනවා. අර ඇති නැති පරතරේ ගොඩක් පේන්න තියෙනවා. ඒතකොට රැකියාවන් එහෙම තිබුණාට නමුත් අර
මහන්සි වෙලා ගොඩාක් මහන්සිලා වැඩ කරන අයට ඉතාමත්ම ඉහළ මට්ටමේ ජීවිතයක් ගත කරන්න පුළුවන් දේ ඒගොල්ලන්ට ගන්න බැරි හින්දා හැබැයි අරගොල්ලෝ ඒ දේ ගන්න හින්දා ඒගොල්ලන් ગેප් එක ගොඩක් වැඩි වෙලා පේන්න පටන් ගත්තා. ඊට පස්සේ මේක ඔය සමාජවාදී කඳවුර ඇතුළේ තියෙන ප්‍රධානතම ලක්ෂණයක් නේ. ඔය වගේ මිනිස්සුන්ගෙන් යම්කිසි අඩුපාඩුවක් වගේ දෙයක් වෙන්න පටන් ගත්තොත් එහෙම ඒක ප්‍රයෝජනට අරගෙන මිනිසුන්ගේ තියෙන අපිටම ඒගොල්ලන්ට තියෙන කලකිරීම වෙන්න පුළුවන් තරහ අසහනය වගේ දේවල් පාවිච්චි කරන දේශපාලන ක්‍රියාවලියට. එතකොට මෙන්න මේ සමාජවාදී කඳවුරේ කට්ටිය විශේෂයෙන්ම මේ ඩෙමොක්‍රැටික් පාර්ටි එකේ ඉන්න අය මේ විශේෂයෙන්ම ඔය AOC කියන චරිතය එහෙම නැත්නම් ඔය සෝරන් මම්දානි කියන ඒ කඳවුරේ අය ඒගොල්ලෝ සම්පූර්ණයෙන් දැන් මේ ප්‍රයෝජනට ගන්නේ ඔන්න ඔය ගොඩ නැගිලා තියෙන මේ වෙලාවේ සමාජයේ තියෙන කොටස් දෙක අතර තියෙන මේ ගැට්ටණය. එතකොට එතනදී අර හිතන්න නැතුවම වැඩි කොටසක් ඇත්තටම අද නිව්යෝක් නගරය ඇතුලේ ගත්තොත් එහෙම කියන්නේ ප්‍රාග්ධනයේ පැත්තෙන් ඔය හැම දෙයක්ම ගත්තොත් එහෙම විශාල වශයෙන් ධන උත්පාදනයක් සිදු වුණාට රට ඒ කියන්නේ ඒ නගරය ඇතුලේ ජීවත් වෙන ජනගහනය ගත්තොත් එහෙම ඒකෙන් 50%කටත් වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ දකුණු ඇමරිකාවෙන් සහ ආෆ්‍රිකානු රටවල් වලින් සහ කැරිබියන් රටවල් වලින් ආපු අර නිව්යෝක් නගරේ වේගෙටම යන්න සහ ආසියානු කලාපයෙන් ආපු ඒක ප්‍රතිශතයක් විදිහට අඩුයි මං කියන්නේ ඉන්දියාව ශ්‍රී ලංකාව වගේ රටවල් ගත්තොත් එහෙම. නමුත් අර නිව්යෝක් නගරයේ වේගයට ඒ ගමන් කරන්න බැරි ඒ හැල්මෙම දුවන්න බැරි. නමුත් තමන්ගේ ජීවිතයේ මොනවද කියන්නේ ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් ඇවිල්ලා සෙටල් වෙලා ඉන්න අය තමයි වැඩිපුර ඉන්නේ. ඒතකොට ඒගොල්ලන්ට මේ වෙලාවේ අරගොල්ලෝ පුළුවන් තරම් මේ මොනවද ගින්දර දානවා පිදුරු දානවා ගින්දර දාලා ඒගොල්ලන්ගේ අර තරහ සහ අර ඒගොල්ලන්ට තියෙන ලංකාවෙම අපි දකින්න දෙයම තමයි. ඒ කියන්නේ සමාජ වෛරය කියන එක ඇත්තටම භාවිතා පාවිච්චි කරන්න උත්සාහ කරනවා. පන්ති බේදේ පෙන්න ඇති කරලා මෙහෙමයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ සමාජ කොටසුත් ඇත්තටම ලෝකේ ඉන්න අනිත් සමාජ කොටස් වලට සාපේක්ෂව ඉතාමත් හොඳ තැන් වල ඉන්නවා. නමුත් ඒගොල්ලෝ තමන්ව කම්පෙයාර් කරගන්නේ අර මේ තමන්ගේ නගරය ඇතුලේ වැඩ කරන අනිත් අයත් එක්කනේ. ඒතර ඒ ગેප් එක දකින්නකොට අන්න ඒක මේගොල්ලෝ ප්‍රයෝජනට ගන්නවා මේක සමාජ වෛරයක් බවට පත් කරන්න. ඉතින් ඕක තමයි මම හිතන්නේ මේ සෝරන් මම්දානි කියන එක්කෙනා විශේෂයෙන් මේ වෙලාවේ ලොකුවටම පාවිච්චි කරන්නේ. ඉතින් ඒක ඇතුලේ මෙහෙමයි යකා කළුද කියන එක අපි අහුවම ඔව් යකා කළුයි. මොකද මෙයා යෝජනා කරන්නෙම ඒ කියන්නේ අර ක්‍රවුඩ් එකට අපීලින් වෙන දේවල්ම තමයි. එයා කියන්නේ සම්පූර්ණයෙන්ම අපි නිව්යෝක් නගරේ වැඩිපුරම ඉන්නේ නිවාස කුලියට ඉන්න අය. හරිද? ඒතර එහෙම වුණාම අපි රෙන්ට් ෆ්‍රීස් කරනවා. ඒ කියන්නේ අපේ කුලිය කියන එක අපි වැඩි කරන්න දෙන්නේ නැහැ ලෑන්ඩ්ලෝඩ්ස්ට. ඒ කියන්නේ ගෙවල් අයිති තියන හරි වැඩි කරන්න දෙන්නේ නැහැ. ඒක අපි ෆ්‍රීස් කරනවා. ඊට පස්සේ බස් රථවල සම්පූර්ණයෙන්ම අර නිකන් දෙනවා. ඒතකොට චයිල්ඩ් කෙයා කියන එක නිකන් දෙනවා. මම කියන්නේ මේවා හරි ලස්සනයි කියලා අපේ ලංකාවෙත් ඔවා තිබුණානේ. මට මතක් වෙන්නේ කොහොම කියනකොට ලංකාවේ දේශපාලනයේම තමයි මම ලංකාව වැඩිම ඡන්ද ගන්නත් පුළුවන් ඔය වගේ දේවල් කිව්වහමනේ. පැහැදිලිව. එතකොට දැන් මම ඒක කියන්න කලින් තව එකක් මතක් කරගෙන යන්නම්. ඒතකොට නිව්යෝක් නගරයේ ඔය වෙල්ත් එකත් එක්ක හැදුන ගොඩාක් අය නගරයෙන් එළියට ගිහිලා සබර්බ්ස් වල ජීවත් වෙන්න ගත්තා. ඔය නගරෙන් එළියට ගිහිල්ලා. එතකොට ඒ කට්ටිය එතන එළියට යාම තුල තමයි ඇත්තටම අර අනිත් කට්ටියගේ ජනගහනය වැඩි වෙන්නේ. මොකද අරගෙන හේතුවක් තිබ්බද මංචු ඒගොල්ලෝ එළියට යන්න? ඒ කියන්නේ මේ ජනගහනය වැඩි වීම ඒගොල්ලන්ට බලපෑවද එළියට යන්න? ලන්ඩන් වල ඒක වුණා. ලන්ඩන් වල සම්පූර්ණ සිද්ධ වුණේ ඒක. ඇත්තටම ගොඩාක් අය එළියට යන්නත් මේ අනිත් ජනගහනය සංක්‍රමණිකයන් ජනගහනය වැඩි වීම හේතුවක් වුණා. නමුත් ඇත්තටම නිව්යෝක් නගරය එතනින් එහාට ගිහිලා නිව්යෝක් නගරේ උනේ නිව්යෝක් සිටි එක විශේෂයෙන් මැන්හටන් ගත්තොත් එහෙම ඒ කියන්නේ භූමි ප්‍රමාණය වශයෙන් ගත්තොත් එහෙම හරි කුඩයි. ඒ කියන්නේ භූමි ප්‍රමාණය සාපේක්ෂව පොඩි. ඒතකොට ඒක ඇතුලේ දැන් මට අපිට කොච්චර මුදල් තිබුණත් ඒකෙදි අපිට දැන් අපි හිතමු අපිට ගෙයක් මැන්හටන් ඇතුලේ ගන්න බෑ. ගෙවල් නැහැ. ඒතර ඇපාර්ට්මන්ට්ස් තමයි තියෙන්නේ. එතකොට අර සමහර දේවල් තියෙනවා අර ලක්ෂරි කියන එක ඉතුරු ටික දැන් අපිට ගෝල්ෆ් කෝස් එකක් සාමාන්‍යයෙන් ඔය වගේ දේවල් නේ අර ගොඩක් මුදල් තියන අයත් එක්ක බැඳෙන දේවල් ඒගොල්ලන්ගේ සමාජ සංස්කෘතියත් එක්ක බැඳෙන දේවල් ටිකක් තියෙනවානේ. ලොකු ගෙයක් වත්තක් එක ගෙයක් බෑක්යාඩ් එකක් කියලා කියනවා. ඊට ස්විමින් පූල් එකක් Tamanටම කියලා තියෙනවා. ඊට පස්සේ මොනවද සමහර විට තමන්ගේ අස්සයෝ ටිකක් අපි තියාගෙන ඉන්නවා. එහෙම නැත්නම් ෆාම් එකක් තියන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවද ගෝල්ෆ් කෝස් එකක් තියෙනවා. මෙන්න මේ වගේ දේවල් මේ සිටි එක ඇතුළේ විශේෂයෙන් තියාගන්න බැරි මේක හින්දා තමයි ඒගොල්ලෝ එතනින් එහාට සබර්බ්ස් වලට යන පටන් ගන්නෙ. එතන ඒක ඇත්තටම උනේ සංක්‍රමණිකයන් නිසාම නෙමෙයි. හැබැයි ඒ තුලින් සංක්‍රමණිකයන් වැඩි වශයෙන් අර ඒගොල්ලෝ යනවත් එක්කම ඒවට අර සංක්‍රමණික එන දේත් සිද්ධ වුණා.
එතකොට මං කියාගෙන ආවේ දැන් මම දාන කියන දේවල් තමයි රෙන්ට් ෆ්‍රීස් කරනවා කියන එක. එතකොට දෙවෙනි එක තමයි ෆ්‍රී බස් රයිඩ්ස් එනවා කියන එක. ඊට පස්සේ ආණ්ඩුව විසින් කරගෙන යන සුපර් මාකට්ස් පටන් ගන්නවා කියන එක. මං කියන්නේ ඒ ලෙවල් එකටම ගිහිල්ලා තියෙන්නේ. දැන් අපේ මම පොඩි බාධා කිරීමට මම පොඩි මතක් කිරීම මොකද අපේ ජනාධිපතිතුමා නම් කියන ආණ්ඩුවෙන් සුපර් මාකට් කරන්න එපා කියලා. අපේ ජනාධිපතිතුමා හොඳයි ඒ කියන්නේ. සතසක් දාන්න යන්නේ දැන් යෝජනා කරනවා. ඊට පස්සේ බස් වල ඒවට අහන හේතු තමයි හරි ලස්සන. ඒ කියන්නේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම මේකනේ අපි තවත් සමාජ කොටසක් කොන් කරන්න හොඳ නැහැ කතා කියලා. නමුත් ඒ වගේ දේවල් නිව්යෝක් නගරයේ වගේ තැනකත් ඒ වගේ දේවල් විශ්වාස කරන මට්ටමේ පිරිස් ඉන්නවා. ඒකට හේතුව තමයි මම කිසල් කිව්වා වගේ විශේෂයෙන්ම ඔය ලටින් ඇමරිකානු දකුණු ඇමරිකානු කලාපයෙන් ආපු ගොඩක් ඔය මෙක්සිකෝ එතකොට හොන්ඩුරාස් ඔය වගේ ගොඩක් රටවලින් ආපු ගොඩක් ජනගහනය ඉන්නවා. ස්පාඤ්ඤ සම්භාවයක් තියෙන ජනගහනය. සහ ඒ වගේම අර කළු ජාතික විශාල ප්‍රමාණයක් ඉන්නවා. අඩු අධ්‍යාපනය තියෙන අය. ඔවුන් අර ශ්‍රම බලකාය ඇතුළෙම ගොඩක් රැකියාවල නියුත වෙන ඒ වගේ කට්ටිය. ඉතින් ඒගොල්ලන්ට අර නිකන් දෙනවා කියන එක ඒක යුනිවර්සල් ට්‍රූත් එකක්. හරි කැමති. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ ලෝකේ කිසිම දෙයක් නිකන් කියන දෙයක් නැහැ කියලා. නිකන් කීමෙට්ටත් මිලක් තියෙනවා කියන එක. දැන් උදාහරණයක් විදිහට ඒගොල්ලෝ කියන්නේ එයා කියන්නේ බස් රයිඩ් දැන් බස් වල කියන්නේ පොදු ප්‍රවාහනයේ ඇතුලේ තියෙන එක ප්‍රශ්නයක් තමයි ඔය ක්‍රයිම්ස් කියනවා තියෙනවා කියලා. ඒ කියන්නේ නිව්යෝක් නගරය ඇතුලේ. ඒතර එයා ඔහුගේ තර්කය තමයි මේකට නිකන් යන්න දීම තුලින් අර මේ ක්‍රිමිනල්ස් එහෙම නැත්නම් අපරාධකරුවන් ඇග්‍රෙසිව් වෙන එක අඩු වෙනවා කියලා. ඒ කියන්නේ බස් ටිකට් එක ගන්න නැති හින්දා. හරිද? එතකොට බස් ටිකට් එක ගැනීමද අපරාධකාරයෙක් බීවීම. එයා කියන්නේ ඇග්‍රෙසිව් වැඩි වෙනවලු ඒක හින්දා. මං කියන්නේ අර ලොකු දෙයක් ඒ වගේ හරි පොඩි තැන් වලින් තමයි තර්ක විදිහට ගේන්නේ. හරිද? ඊට පස්සේ දෙවෙනි එක දැන් උදාහරණයක් විදිහට එයා කියන්නේ දැන් අර ගෙවල් ඒ කියන්නේ රෙන්ට් ෆ්‍රීස් කරන එක තුලින් සහ ඒ තුලින් ඔහුට තව විශාල වශයෙන් මේ community driven මේ මොනවාද apartment complex එහෙම නැත්නම් මහල් නිවාස සංකීර්ණ හදලා ඒගොල්ලන්ට ලබා දෙනවා කියලා. එතකොට දැන් ඕක ඇතුලේ එයා කියන්නේ නැති දේ තමයි දැන් කොහෙන්ද ඔය ටිකට සල්ලි හම්බ කරන්නේ. දැන් එයා කියනවා කෙලින්ම rich මොකද කෙලින්ම ඒගොල්ලෝ කියන්නේ tax the rich කියලා කියන්නේ. ඒ කියන්නේ හොඳටම සල්ලි තියන අයව තව tax කරන්න කියලා. එතකොට ඒගොල්ලන්ට ඒගොල්ලෝ නොකියන දේ තමයි ෂදී ඇත්තටම කාරණා දෙකක් තියෙනවා මේක ඇතුලේ. මේක මම ලංකාවේ උදාහරණයක් කරාම කියන්නම්. ඒ කියන්නේ හොඳටම සල්ලි හම්බ කරලා තියෙන අය අපි කැමතිනොත් අකමැතිනොත් ඒගොල්ලෝ එතනට ගිහිල්ලා තියෙන්නේ අනිත් අයට වඩා ගොඩක් වෙනස් විදිහට වැඩ කරන හින්දා සහ අනිත් අයට වඩා ස්මාර්ට් විදිහට වැඩ කරන හින්දා සහ වැඩ කරනවා. ඒ කියන්නේ කම්මැලි නැතුව වැඩ කරනවා. ඒතකොට එහෙම කරන මිනිස්සු කවදාවත් තමන්ව අසාධාරණ විදිහට හුරගෙන කන්න දෙන්නේ නැහැ. හරිද? ඒතකොට එයාගේ කියනවා එයා මේ ගේන ටැක්ස් අලුතෙන් ගේන ටැක්ස් එකත් එක්ක එයාට බිලියන 10ක් විතර එකතු කරන්න පුළුවන්. ඒකෙන් ඔයාගේ කියන ඒ වලට යන බිලියන 8ක් වගේ ඔන්නෝම එකක් තමයි එයාගේ කැල්කියුලේෂන් එක තුළ තියෙන්නේ. හැබැයි එයා කියන්නේ නැති එක තමයි එයා ඔය කියන වැඩ කරන වැඩ ටිකත් එක්ක ටැක්ස් බේස් එක ඉරෝඩ් වෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සු ටික මේක දාලා යනවා. දැනටත් ඇත්තටම ඉහළම ගොඩාක්ම ධනෙ තියෙන පුද්ගලයෝ අද වෙනකොට ඒ කියන්නේ මේ ඒ කියන්නේ විශේෂයෙන්ම ව්‍යවසායකයන්ට සහ ධනවත් පුද්ගලයන්ට හිතකාරී තත්ත්වයන් තියෙන ෆ්ලොරිඩා සහ ටෙක්සස් වගේ ප්‍රාන්තවලට යන්න පටන් ගන්න තියෙනවා. එතකොට කවුද ඒ වගේ මිනිස්සු ටික යන්න පටන් ගත්තායින් පස්සේ කොහෙන්ද ආය ටැක්ස් එක ගන්න අරගොල්ලන්ට මේව කරන්න. රයිට්? ඒක කතා කරන්නේ මේ ඔක්කොම අර බොරුවට රවට්ටලා මේ බලය ගැනීමට විතරයි. දැන් ලංකාවෙත් ඕක තමයි උනේ. ඒ කියන්නේ ඇත්තටම දැන් අපි අද දකිනවා ඒ කියන්නේ ඡන්දය ගැනීමේදී අර අතිශය ධනවත් පුද්ගලයෝ සහ ඒ ධනවාදය සහ ඒ ව්‍යාපාර පිළිබඳ දැවැන්ත වෛරයක් සහ ලොකු බිල්ලෙක්ම වලා අද වෙනකොට ඒගොල්ලෝ බලයට ආවයින් පස්සේ ඒගොල්ලොත් එක්කම යහන් ගත වෙනවා. ඒකත් කරනවා. දැන් ඔය මෙයාගෙනුත් වෙන්නේ ඒක තමයි. මොකද මෙයා ඔය කියලා බලයට ආවත් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඇත්තටම ඔය කියන විදිහට ෆයිට් කරන්න ගියොත් එහෙම අර එයා බලාපොරොත්තු වෙන වියදම් ටික කරන්න අවශ්‍ය කරන ආදායම් ලබා ගන්න පුළුවන් ටැක්ස් ගෙවන මිනිස්සු ටික ඔක්කොම දාලා ගියොත් එහෙම ඒ බිස්නසස් ටික ඔක්කොම ගලවන් ගියොත් එහෙම රයිට්. එතකොට දැන් මට මතකයි දැන් Amazon කියන සමාගමේ ඔවුන්ගේ තියෙන කියන්නේ හෙඩ් ඔෆිස් එකක් ඇත්තටම ඒ වෙලාවේ තෝරා ගැනීමක් කරන්න හැදුවා නිව්යෝක් නගරයේද වොෂින්ටන් DC ද සහ තව එක සිටිස් තුනක් ඒගොල්ලෝ හිතාගෙන හිටියා කොතනද අපි මේක අරන් එන්නේ කියලා. නිව්යෝක් නගරයට අරන් ආවේ නැහැ අන්තිමට. මොකද මේ සෝෂලිසම් පැත්ත ඩෙමොක්‍රසි මොකද සාමාන්‍ය නිව්යෝක් නගරය කියන්නේ ගොඩක් වෙලාවට වමට බර පැත්තක්. මේ සෙන්ටර් ලෙෆ්ට් එකත් එක්ක කියන එකක්. ඒතර ඒකත් එක්ක ඒගොල්ලෝ දාන මේ රෙගුලාසි මේ ඔක්කොමත් එක්ක අපිට එන්න ඕනේ නැහැ කියලා ඒගොල්ලෝ සම්පූර්ණ මුළු මේකම අරගෙන ගියා වෙන නගරයකට. එතකොට ඒ වගේ තමයි තව මේ වගේ විශාල සමාගම් ප්‍රමාණයක් ටැක්ස් එක වැඩි කරන්න ගත්තොත් එහෙම තේරුම් ගන්න නැති දේ තමයි ඒ වගේ සමාගම් වලට තව ඒ කියන්නේ නිව්යෝක් නගරේ විතරක් ඇමරිකා එක්සත් ජනපදයේ කියන්නේ මේ වගේ ජනපද 50කින් හැදිලා තියෙන තැනක්. ඒතකොට අනිත් තැන් වලට ගියත් ඒ වගේම උන්ට ඒ පහසුකම් ටික තියෙනවා.
එතකොට නිව්යෝක් නගරයෙන් ෆ්ලොරිඩා වලට ගියා කියලා ඒ වල අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. යටිතල පහසුකම් වෙන්න පුළුවන්, අන්තර්ජාතික සේවාවන් වෙන්න පුළුවන්, කියන්නේ ෆ්ලයිට්ස් ද, එයාපෝර්ට්ස් ද, ට්‍රාන්ස්පෝර්ටේෂන් ද, කැපිටල් ෆ්ලෝ එකද හැම දෙයක්ම අනිත් ජනපදවලත් තියෙනවා. එතකොට ඒ ටික සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. එතකොට ඒවා ගැන ඒකෙන් ඇතිවන අර්බුදය ගැන අරගොල්ලන්ට ඒ කියන්නේ අර ඒ ඡන්දදායකයන් ලොකු තේරුමකුත් නැහැ ඇත්තටම. ඒගොල්ලන්ට අර වචන ටික තමයි ලස්සන. කියනෝනේ චයිල්ඩ් කෙයා හින්දා ඔයාට අවුරුද්දට $22000ක ඉතුරු වෙනවා. ඊට පස්සේ මොනවද ෆෙයා බස් කියන්නේ මේ බස් රයිඩ් එක නිකන් හම්බෙන්න ඉඳලා තවත් 4-5000ක් ඉතුරු වෙනවා. මෙන්න මේ වගේ අර ටැග් ලයින්ස් ටිකක් විතරක් පෙන්නලා එන්න යනවා. එතකොට ඒක ඇතුලේ සම්පූර්ණයෙන්ම වෙන්නේ ඇත්තටම මේ ටික කරොත් එහෙම අර නිව්යෝක් නගරය කියන එක සම්පූර්ණයෙන්ම අර තිබුණ තත්වයෙන් ඇත්තටම අර 1994ට කලින් තිබුණ තත්ත්වයට වගේ තල්ලු වෙනවා. ඇත්තටම නිව්යෝක් නගරේ ඔය අද තියෙන තත්ත්වයට ගේන්න බලපාපු ප්‍රධාන නගරාධිපතිවරු දෙන්නෙක් හිටියා. කියන්නේ ලොකු මහන්සියක් දරලා දෙන්නම ආවේ රිපබ්ලිකන් පාර්ටි එකෙන් තමයි ඉස්ලාම් තරඟ කරලා ආවේ. ජුලියානි කියන පුද්ගලයා සහ ඊට පස්සේ මයිකල් බ්ලූම්බර්ග් කියන 1994 ඉඳලා 2001 වෙනකන් ජුලියානි හිටියා. ඊට පස්සේ 2001 ඉඳලා 2013 වෙනකන් මයිකල් බ්ලූම්බර්ග් හිටියා. කියන්නේ තාමත්ම හොඳ දැක්මක් තියෙන විශේෂ මයිකල් බ්ලූම්බර්ග් කියන්නේ ලෝකේ ඉන්න ප්‍රධානතම ව්‍යවසායකයෙක්. ඉතින් ඌගේ තියෙන දැනුම සහ ඒ කියන අර මහන්සියලා වැඩ කරන එක සහ ඒ කියන නියම අර කැපිටලිසම් ඇතුළේ තියෙන DNA එකේ වැඩ කරපු එක්කෙනෙක්. ලොකු ශාස්ත්‍රීයත්වයක් කරගෙන ආවා. කියන්නේ ක්‍රයිම් රේට් එක ගොඩාක් පල්ලයට අඩු කරලා ලෝකේම අර අන්තර්ජාතික මට්ටමේ නගරයක් බවට පත් කරන්න අවශ්‍ය කරන සියලුම ප්‍රතිසංස්කරණ ටික කරපු කෙනෙක් තමයි ඔහු. ඔහුගෙන් පස්සේ ආපු අයගෙන් ඇත්තටම මේ ටිකෙන් ටික මේ සමාජවාදයේ පැත්තට බර වෙලා ඊට පස්සේ අවසානයේ මේ නරකම තැනට තමයි යන්න වෙන්නේ. හැබැයි මේකේ තියෙන අර හැම මොකක්ද අපි කියන්නේ මේ කළු වලාකුළකම රිදි රේඛාවක් තියෙනවා කියලා. ඒතර ලංකාවේ වුණා වගේ තමයි. මේකෙන් පස්සේ ඇත්තටම මොකද මේ වෙලාවේ ඇමරිකා එක්සත් ජනපදයේ රටක් විදිහට ගත්තොත් ශාදී අපි දකිනවානේ විශේෂයෙන්ම ඔය චාලි මේකගේ මරණයෙන් පස්සේ එහෙම සහ ඒ චාලික කියන්නේ ඇත්තටම ලොකු සේවයක් කරපු එක්කෙනෙක් ඇමරිකාවේ මේ තියෙන හැදීගෙන ආපු සෙන්ටර් ලෙෆ්ට් එකත් එක්ක ආපු මේ පිස්සු අර ස්මෘතාව කියන එක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හරවන්න. ඒ කියන්නේ විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ජෙන් සී සහ ඒ කියන තරුණ පරම්පරාව අර සෙන්ටර් රයිට් එකට ගන්නට ලොකුම කාර්යභාරයක් කරපු එක්කෙනා තමයි චාලිකක් කියන්නේ. ඒකින්ද ඔහුට ඝාතනය වෙන්නත් සිද්ධ වුණේ. ඔහු මේ අර සෙන්ටර් ලෙෆ්ට් එකට මේ වගේ දරා ගන්න බෑනේ. එතකොට ඒකත් එක්ක අද වෙනකොට Turning Point USA TP USA කියන ලොකු මොමන්ටම් එකක් USA එක ඇතුළේ හැදීගෙන යනවා. තරුණයෝ ඔක්කොම මේ සෙන්ටර් රයිට් එකට එන එක. ඒක අද වෙනකොට දැන් චාලිකක් මරණයෙන් පස්සේ අද වෙනකොට ඒකට නායකත්වය දෙන්නේ JD Vance ඇමරිකාවේ ඉන්න උප ජනාධිපති සහ ඊට පස්සේ චාලිකක්ගේ භාර්යාව එරිකා කියන දෙන්නා. පොඩි අතුරු ප්‍රශ්නයක් අහන්නම්. ඒ කියන්නේ ඒ බලපෑම ඒතර නිව්යෝක් නගරේ නැද්ද තරුණ නිව්යෝක් නගරේ තව ඇත්තටම ඕක වෙන්න තිබුණා. චාලිකක් තවටියක් හිටියා නම් මොකද චාලිකක් ඊළඟ ලොකුම ෆයිට් එක දෙන්න හිටියේ කැලිෆෝනියා සහ නිව්යෝක් කියන ওই ප්‍රාන්ත දෙක ඇතුලේ. මොකද ওই දෙකේන දැනට ලොකුම සෙන්ටර් ලෙෆ්ට් එකේ මේ බල කඳවුරු දෙක තියෙන්නේ. ඒතකොට චාලිකගේ ලොකුම බලාපොරොත්තුවක් තිබුණා. ඔහු අර රට වටේම අරගෙන ගියේ මේ කැම්පේන් එක මේ දෙකටත් අරන් ඇවිල්ලා මේ දෙකත් හොල්ලලා ගන්න. ඉතින් ඇත්තටම ඒක තාමත්ම අවාසනාවන්ත විදිහට තමයි ඒක ඒ විදිහට අවසානයකට ගියේ. නමුත් ඔය හේතුවම ඔය Turning Point USA කියන එක ඔච්චර උඩට එන එක හේතුවක් වුණා ඇත්තටම මේ සොරන් මම්දානි වගේ අයටත් ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ මතවාදය පුළුවන් තරම් ඉස්සරහට ප්‍රොමෝට් කරන්න. මොකද ඒගොල්ලන්ට තේරුණා ඒගොල්ලන්ගේ grip එක නැති වෙලා යනවා කියලා. ඉතින් මම කිව්වේ අර රිදි රේඛාව තමයි මේගොල්ලන් හිතන තරම් මේගොල්ලන්ට ওই දේවල් කරන්න හම්බෙන්නෙත් නැහැ. මොකද මොනවා වුණත් නිව්යෝක් නගරයේ අද වෙනකම් මේ තත්ත්වයට අරන් ආපු දාඩිය මහන්සියෙන් වැඩ කරපු ඒ ඉන්නවනේ ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ වගේ අය. ඒතකොට ඒගොල්ලෝ ඒගොල්ලන්ට පුළුවන් මට්ටමින් හැමදේම කරනවා නීතිමය වශයෙන් උකට අභියෝග කරලා ඒගොල්ලෝ කරන්න යන වැඩවලට මෙයා කරන්න යන වැඩවලින් සෑහෙන ප්‍රමාණයකට බාධාවන් එල්ලවීමට නිමිතයි. දෙවෙනි එක තමයි නිව්යෝක් නගරයක් වගේ නිව්යෝක් නගරයට ওই තත්ත්වෙන් පවත්වා ගන්න විශාල වශයෙන් මධ්‍යම රජයෙන් ආධාර ඕනේ. මේ ෆෙඩරල් ග්‍රාන්ට්ස් ටික අනිවාර්යෙන් එන්න ඕනේ. එතකොට ඩොනාල්ඩ් ට්‍රම්ප් එක්ක එසෙල්ලම කරන්න හම්බෙන්නේ නැහැ. ට්‍රම්ප් අනිවාර්යයෙන්ම මෙයාට එහෙම වුණොත් එහෙම මෙයාට සෑහෙන බාධා එල්ල කරනවා. ඒකත් එක්ක මධ්‍යම රජයත් එක්ක ලොකු පීඩනයක් මෙයාට එල්ල වෙනවා. ඒතර ඒක කරන්න හම්බෙන්නෙත් නැහැ. සහ තුන්වෙනි එක තමයි ඇත්තටම ඔය වමේ ඉන්න අය ගොඩාක් අයගෙන් දකින දෙයක් තමයි ඔය වමය ගිහිල්ලා ඔය විදිහට කෑ ගහගෙන ඔය දඟලන්නේ ඇත්තටම පොඩ්ඩක් අවධානය පිළිබඳ අර්බුදයක් තියෙන අනන්‍යතාව පිළිබඳ අර්බුදයක් තියෙන අය. මම මේ විශේෂයෙන් මේ සෝරන් මන්දානිගේ මම ඒක හොඳටම දකිනවා. මොකද ඔහු
පොඩි කාලේ ඉඳලා රටවල් ගණනාවක ඉඳලා ඉන්දියාවේ, එතකොට දකුණු අප්‍රිකාවේ, උගන්ඩාවේ, අප්‍රිකානු රටකයි සහ ඊට පස්සේ තමයි ඇමරිකා එක්සත් ජනපදයට ආවේ. ඒතර ඔය හැම තැනකදීම එක එක විදිහේ ශේෂ්ත්‍රයන් තෝරගෙන කාලයක හු රැපර් කෙනෙක් විදිහට වැඩ කළා. ඒ කියන්නේ අනන්‍යතාවක් ගොඩනගා ගන්න ගිහිල්ලා ඒක බැරි වෙලා හැමදේම උත්සාහ කරලා අන්තිමට අර තව කෙනෙක්ගේ තියෙන දුර්වලතාවයක් ප්‍රයෝජනට අරගෙන කතා කරන්න පුළුවන් හොඳට. ආකර්ෂණීය විදිහට කතා කරන්න පුළුවන්. අපිත් ඉන්න හැම කතා කරන්න. හරි. වැඩ කරලා නෙමෙයි. අද වෙනකන් කිසිම ආකාරයේ රැකියාවක් කරපු නැති. නමුත් කතාව තුළින් විතරක් අර මිනිස්සුන්ගේ දුක සහ සමාජ වෛරය කියන එක ඉතාමත්ම හොඳට තමන්ගේ වාසිය වෙනුවෙන් වැඩක් ගන්න පුළුවන් කෙනෙක්. මේ වගේ ඇත්තටම ඉතින් අවසාන වෙන්නේ අන්තිමට මේ සිස්ටම් එක ඇතුළට ආවෙන් පස්සේ අනිත් අයටත් වඩා අර ඒ කියන්නේ ඇත්තටම අර සාමාන්‍ය කැපිටලිසම් එක ඇතුලේ ඉන්න අය ඒ කියන්නේ මුදල් පැත්තෙන් මොනවද අපි කියන්නේ කරප්ට් වෙන්න තියෙන ඉඩකඩ හරි අඩුයි. මොකද උන් මුදල් හම්බ කරලා තියෙන මුදල් අතපත ගන්න. මේ වගේ අය ආවම වෙන්නේ පාලනයට ආවම වෙන්නේ ඒ කියන්නේ අර ඔවුන් බලාපොරොත්තු වෙන උටෝපියාව හදනවට වඩා සම්පූර්ණයෙන්ම දූෂණය වංචාව ඒකාධිපතිත්වය මොකද බලයෙන් පස්සේ බලය යන්න දෙන්නෙත් නැහැනේ. මොකද ඔය විශේෂයෙන්ම සමාජවාදයත් එක්ක බලයට එන තැන්වල කරප්ෂන් කියන එක ඉතාමත්ම වැඩි වෙනවා. දරිද්‍රතාවය ඉතාමත්ම ඉහළ යනවා. ඒකාධිපතිත්වය කියන එක ඉතාමත්ම ඉහළ යනවා. මොකද ඔය බහුතරයක් සෙන්ටර් ලෙෆ්ට් එක සහ එක්ස්ට්‍රීම් ලෙෆ්ට් එකට යන්නේ ශාදී ඇත්තටම පෞරුෂත්වයේ අර්බුදයන් තියන අය කියලා අපි කියන්නේ පැහැදිලිව අපි දැකලා තියෙනවා. කියන්නේ හොඳ පෞරුෂයක් තියෙන අයට තමන් ගැන විශ්වාසයක් තියෙනවානේ. ඒගොල්ලෝ හැමතිස්සෙම හිට ගන්න බලන්නේ දේශපාලනික වශයෙන් ගත්තොත් එහෙම පුද්ගලිකත්වය සහ පුද්ගලභාවය කියන එක ශක්තිමත්. මට බය නැතුව මම ගැන කතා කරන්න පුළුවන්. මට මං ගැන විශ්වාසයක් තියෙන. මට තව කෙනෙක් නැතුව ඉස්සරහට යන්න පුළුවන් කියන මතවාදයක් ප්‍රොමෝට් කරන තැන. ඒක තියෙන අනිවාර්යෙන් රයිට් එකේ සෙන්ටර් රයිට් එකේ. සෙන්ටර් ලෙෆ්ට් එකේ හැමතිස්සෙම වෙන්නේ අපි හැමතිස්සෙම යටත් වෙලා අපි කට්ටියක් විතර තමයි. කවුරුද අපිට කරන්න ඕනේ? අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරන්න ඕනේ. අපි ඔක්කොම සමාන වෙයි. ඒවා බොරු කතානේ. එහෙම දෙයක් නැහැ. ඒ කියන්නේ හැමෝම සමානයි. ඒක අපි ඔක්කොම අද වෙනකොට දන්නවා මිත්‍යාවක් කියලා. එහෙම දෙයක් නැහැ. කියන්නේ මූලික මිනිස් අතිවාසිකම් තියෙනවා. එතනින් එහාට අපි ඔක්කොම වෙනස්. සහ අපි ඔක්කොම කරන්න පුළුවන් වැඩ වෙනස්. සහ අපි කියන්නේ සමහර අය ඉන්නවා අපිට වඩා ගොඩක් දේවල් කරන්න. දැන් එලාන් මස්ක් වගේ කෙනෙක්ට මම කම්පෙයාර් කරන්න බෑනේ විහිළුවක්නේ. මම කියන්නේ ඒවා හිතන්නවත් වැඩක් නැති දේවල්නේ. ඔහුට අපිට වඩා සහාය හැකියාවක් තියෙනවා. ඒකින්ද ඔහුට ඒ ව්‍යවසායකත්වය ඇතුලේ සාර්ථකත්වය හම්බ වෙන්න ඕනේ. එහෙම නැත්තම් මේ ලෝකෙ ඉස්සරහට යන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකෙ එහෙම ඉස්සරහට යන්නේ එහෙම අසාමාන්‍ය පුද්ගලයන්ට උන්ට අවශ්‍ය උන් ඒ කරන අසාමාන්‍ය කැපකිරීමත් එක්ක ඌට අනිවාර්යෙන් ඒකට අවශ්‍ය කරන ඒ ඇගීම හම්බෙන්න ඕනේ. ඒකට ඊර්ෂ්‍යා කරනවා නම් ඔහුත් මිනිස්සෙක් මමත් මිනිස්සෙක් ඒකින්ද මටත් එහෙම හම්බෙන්න ඕනේ නැත්නම් ඔහුට හම්බෙන්න බෑ කියන එක නේ සමාජවාදය තුළ කියන්නේ. ඉතින් ඔතනට ගියාම මේ මිනිස්සු ඊට පස්සේ කරන වැඩ ටිකත් කරන්න නැති වෙනවනේ. ඒ කියන්නේ සම්පූර්ණ අධෛර්යයටපත් වීම තුළින් මේ වැඩේ කරන්න නැති වෙනවනේ. ඉතින් අපි ඒක තේරුම් ගන්න එපා. ඉතින් එතනට මේක තල්ලු වෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ඉතින් විශේෂයෙන්ම මම දන්න කෙනෙක් කෙනා වීමට නියමිත ඇත්තටම ඔය කියන දේවල් වලින් ගොඩක් දේවල් කරගන්න බැරුව නගරයක් විදිහට සෑහෙන අඩපණ වෙලා මම හිතන්නේ ඒක මේ අනාගතයේදී අර අපිට කිය හොඳ උදාහරණයකට දෙන්න වෙයි අසාර්ථක පාලනයකට අනිවාර්යෙන් අසාර්ථක පාලනයක් වෙනවා අනිවාර්යෙන් අසාර්ථක පාලනයක් වෙනවා සහ සමාජවාදයේ උස්ස ගන්න යන එක ඇමරිකා එක්සත් ජනපදයේ අර ලංකාවේ වුණා වගේ ආයි ලංකාවේ වමක් නැහැනේ මේකෙන් පස්සේ මේ ආණ්ඩුවෙන් පස්සේ ඒ වගේ වම සම්පූර්ණයෙන්ම එන ගහලා ඊට පස්සේ 2048 වෙනකන් අර අපේ රනිල් වික්‍රමසිංහ කියනවා වගේ ඒ කියන්නේ රිපබ්ලිකන් පාර්ටි එක ඇමරිකා එක්සත් ජනපදයේ පාලනය බලයට නතු වෙන වැඩක් තමයි ඇත්තට මේ වගේ දේවල් මොකද අද වෙනකොට මේකත් එක්ක ලොකු අවදිවීමක් වෙලා තියෙනවා ඇමරිකා එක්සත් ජනපදයේත් දේශපාලනික වශයෙන් මොකද යුරෝපයේ හැම තිබුණ ප්‍රශ්නයක්නේ දේශපාලනිකව ක්‍රියාකාරී වෙන ප්‍රතිශතයේ විශේෂයෙන් තරුණයන් අතර එහෙම 120කට වඩා අඩු ප්‍රමාණයක් තිබුණේ. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ toy ගන්න තමයි තිබුණේ. දැන් අද වෙනකොට ඕක තාමත්ම ඉහළ මට්ටමකට ඇවිල්ලා තිනවා ප්‍රතිශතයක් විදිහට. මේ සිදුවීම අනිත් ප්‍රාන්තවලට බෝ වෙන එකක් නැති වෙයි නේද? අමාරුයි. මොකද මම ඒකයි අර ඒකට මේ මෙතන තියෙන ඒ අර පොපියුලේෂන් එකේ තියෙන වෙනස අනිත් තැන්වල නෑ සහ මෙහෙම එකක් තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් කියන චරිතය ඇත්තටම දැන් මෙතන මේ ටැග් ලයින්ස් එක තමයි ලොකුම දේ මූලික වශයෙන් මේ කියන්නේ අර මෙතනින් අර වැඩ කරන ජනතාවට මේ කියන දේවල් ටික ප්‍රාදේශීය වශයෙන් හරි ලොකු දේවල් නේ ඒක රටක් පිළිබඳ හිතන එකක් නෙමෙයිනේ ඇත්තටම බස් එකේ නිකන් යන්න හම්බ වෙනවා රෙන්ට් එකේ අඩු ගෙවන එක සම්පූර්ණයෙන්ම ෆ්‍රීස් වෙනවා ළමයින්ගේ චයිල්ඩ් කෙයාර් කෙනෙක් ෆ්‍රී හම්බ වෙනවා කියන එක අර ඇමරිකා එක්සත් ජන අපි ඇමරිකන් බී ඇමරිකන් කියන එක සංකල්පෙට වඩා ගොඩක් පල්ලෙහෙන් තියෙන දේවල් ටිකක්
එතකොට ඇත්තටම හැබැයි ඔය මම දාන ඡන්දෙ දෙන අය ගොඩක් අය ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්දෙ දෙන අය තමයි. මොකද නිව්යෝක් සිටි එකේ සෑහෙන ප්‍රමාණයක් ඡන්දෙ දුන්නා ඇත්තටම මේ මොනවාද කාටද ඩොනල්ඩ් ට්‍රම්ප්ට. හැබැයි මම කියක මේක දැන් නිව්යෝක් සිටි එකෙන් එළියට ගියාම නිව්යෝක් ස්ටේට් එකට ගියාම මේක තත්ත්වය සම්පූර්ණ වෙනස්. මේක සම්පූර්ණ අනිත් පැත්තේ ඉන්නේ. ඉතින් මේ නිව්යෝක් නගරය කියන්නේ ඇත්තටම ඇමරිකා එක්සත් ජනපදයේම ගත්තොත් එහෙම සෑන් ෆ්‍රැන්සිස්කෝ වලට පස්සේ තියෙන ප්‍රධානතම විශේෂයෙන්ම ඔය වමට බර වෙච්ච විශේෂයෙන්ම ජනගහනය හින්දා ඔය තියෙන එකනේ සංක්‍රමණිකයන් විදේශ සංක්‍රමණිකයන් හින්දා. ඉතින් ඕක තමයි අපිත් කියන දිගින් දිගට මේ කියන්නේ රටක විදේශ සංක්‍රමණිකයන් එනකොට ඒක ඉතාමත්ම පරිස්සමෙන් එන්න දෙන්න ඕනේ. මොකද ඒක ස්මෘතාව ගියොත් එහෙම රටවල් හැදිලා තියෙන DNA එක නැති වෙනවා කැඩෙනවා. ඒතකොට ඒ දැන් ඒ සංක්‍රමණිකයන්ම තමයි ඒක විනාශ කරගන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ රටට ආවෙත් ඇත්තටම ආවේ මොකටද කියන එක අමතක වෙනවා. දැන් ඇයි නිව්යෝක් වලටම ඔය කට්ටිය ආවේ? ඇයි තව අනිත් තරම් තියෙද්දි ආයි ජනපද 50ක් මේ 49 ම තියදී නිව්යෝක් වලට ආවේ? ආර්ථික ශාස්ත්‍රීයත්වය, ප්‍රාග්ධනය මේ හැම දෙයක්ම. හැබැයි ඒක ලබා ගන්න මහන්සියලා වැඩ කරන්න කැමති නෑ. දැන් ඒක හදපු මිනිස්සු ෂේප් එකේ ගන්න විතරයි කැමති. හරි ෆවුන්ඩින් ෆාදර්ස් හදපු ඒ කියන්නේ මහන්සි වෙලා මේ මිනිස්සු තමන්ගේ ජීවිතත් කැප කරලා එතනට එන්න නම් අමාරුවෙන් මැච් අපි ගන්න මැච් එකක් ගහන්න ඕනේ කියලා. එහෙම කරොත් ස්කයිස් ද ලිමිට්. අහසට යනකම් තමන්ට සීමාවක් නෑ. හැබැයි එතනට යනකම් යන්න කැමති නෑ. ඒක හින්දා අර ඇඟේ කම්මැලිකමක් තියාගෙන අර ඒ ධනෙන් සෑහෙන ප්‍රමාණයක් ගන්න තමයි මේගොල්ලන් කැමැත්ත තියෙන්නේ. ඉතින් මම කියන්නේ ඕවා ඊටාත්ම తాවකාලිකයි. මොකද ධනෙ උත්පාදනය කරන්න නායකත්වයේ දෙන ක්‍රියාත්මක වෙන මිනිස්සු ඒ මිනිස්සුන්ට අවශ්‍ය විදිහේ පසුබිමක් නැත්නම් ඒ මිනිස්සු අලුත් තැන් වලට ගිහලා ඒ පසුබිම හදා ගන්න. ඒතර අර මිනිස්සු ටික ඉන්න තැන් වලට දාලා පල්ලෙහාට ගිහිල්ලා නිව්යෝක් නගරයේ අතිශය මොනවද ක්‍රයිම්ස් වැඩි වෙලා තව එකක් ඔය මම දාන කියන තාගත් තමයි මේ පොලිසිය ඩිෆයින් කරනවා කියලා. ඩිෆයින් කරනවා කියන්නේ පොලිසියට දෙන මේ ප්‍රතිපාදන කපා හරිනවා කියලා. ඒ කියන්නේ පොලිසිය දෙන ප්‍රතිපාදන වැඩි කියලා. ඒ කියන්නේ ඔහු කියනවා පොලිසිය වැඩි වීම තුළින් නගරය ඇතුළේ තියෙන ක්‍රයිම්ස් තවත් වැඩි වෙනවා. ඒ කියන්නේ ඔය වමේ තියෙන ප්‍රධාන දෙයක් නේ. ඒ කියන්නේ බලයට එන්න කලින් මිනිස්සුන්ට ගොඩක් වෙලාවට අර මිනිස්සු අතර තියෙන වෛරය වැඩි කරන්න ඒගොල්ලෝ ආයුධයක් විදිහට පාවිච්චි කරනවා ඒ රටේ තියෙන පොලිසිය ගැන වෛරයක් ඇති කරලා සමාජයේ. පොලිසිය ඉන්නේ ඕගොල්ලන්ව ආණ්ඩුව විනයම් වැඩ කරන්න, ඕගොල්ලන්ව ඔප්‍රෙස් කරන්න, මර්ධනය කරන්න කියලා පොලිසිය පිළිබඳ දැඩි වෛරයක් ඇති කරනවා. ඊට පස්සේ ඒ වෛරය තුලින් තව ඡන්ද ප්‍රමාණයක් වැඩි කර ගන්න උත්සාහ කරනවා. හැබැයි උන්ටම තේරෙන්නේ නැහැ මේ තමන්ගේ සියදී නසා ගැනීමක් තමයි කරන්න කියලා. හැබැයි මෙහෙමත් දෙයක් තියෙනවා. මට හිතෙනවා උන්ට ඇත්තටම ඒ කියන්නේ ඒ රට ගැනවත් එහෙම නැත්නම් ඒ වැලියුස් ගැන ලොකු හැඟීමක් නැහැ. උන්ට ඇත්තටම ඊට වඩා ලොකු සමාජ වෛරයක් තියෙනවා. මේ ඔක්කොම කඩා බිඳලා දාලා මම දන්නේ මම හිතන්නේ මේ උදව මංජුවේ කියන හැම එකකටම මම හිතන්නේ අපිට කල්පනා කරොත් අර අපි කියන්නේ රැස් එක වහගෙන පොඩ්ඩක් හිතලා බැලුවොත් එහෙම මේ හැම කියන කාරණයක්ම නිකන් අපේ සමාජයට අපේ දේශපාලන වටපිටාවටත් හරියට අදාළයි මංජුවේ. කියන්නේ ඒක මහා පරිමාණයේ ආර්ථිකයත් එක්ක නෙමෙයි මම කතා කරන්නේ. හැබැයි සමාජීය පසුබිම ගත්තාම හරිය අදාළයි. කියන්නේ අපිට වෙලා තියෙන දේවල් එහෙ වෙනකොට අපිට ඒක සාකච්ඡා කරනවා. එතකොට අපිට ටිකක් වෙන තැනක වෙනකොට ඒක අපිට දැනෙන ප්‍රමාණය නිකන් වැඩි. ඉතින් ඒ වුණාට ඔක ඇත්තටම කියන්නේ අපි හිතනවා වගේ මෙහෙමයි. ඔක ප්‍රතිඵලයේ සමාජයට අනිත් පැත්තට වෙනස් වෙන්න පුළුවන්. මොකද මේ වෙලාවේ ලොකු නැගිටීමක් තියෙනවා. හැබැයි මම හිතනවා සම්භාවිතාව ගොඩක්ම තියෙන්නේ සරණ මම දානේ ජයග්‍රහණය කරන්න. ඉතින් නිව්යෝක් නගරයක් විදිහට ගත්තොත් එහෙම ඒක ටිකක් අමාරු කාලයක් වෙනවා. හැබැයි අපි හිතන තරම් අමාරු නොවෙන්න ඉඩ තියෙනවා. මොකද නිව්යෝක් ස්ටේට් එකෙන් සහ ෆෙඩරල් ගවර්න්මන්ට් එකෙන් ඒගොල්ලන්ට ඕන එක විදිහටම දඟලන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඒ කියන්නේ නගරය ඇතුළේ තියෙන ව්‍යාපාර සමාගම් විශාල ප්‍රමාණයක් ගැලවිලා යන්න පුළුවන්. ප්‍රාග්ධන ගලායමේ ලොකු වෙනස්කම් ටිකක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අර්බුද කීපයක් එන්න පුළුවන්. සහ ලොකුම දේ තමයි මම හිතන්නේ ඒ කියන්නේ අර මැද හිටපු මිනිස්සු සහ ඒ කියන්නේ ඇත්තටම දේශපාලනික ගොඩක් ක්‍රියාකාරී වෙලා නැති වෙලා හිටපු මිනිස්සු ගොඩාක් මේකත් එක්ක ඇක්ටිව් වෙලා. මොකද උන් අර end of the day අපි කියනෝනේ අර ඇමරිකන් ඩ්‍රීම් එකත් එක්ක ජීවත් වෙන ගොඩක් අය අනතුරක් පේනකොට අනිත් අය ක්‍රියාකාරී වෙනවා. ක්‍රියාකාරී අනිවාර්යෙන් වෙනවා. ඒක ඇතුලේ අර bigger picture එක ඇතුලේ මම හිතන්නේ ඇමරිකන් දේශපාලනයේ සම්පූර්ණයෙන්ම අර ඩෙමොක්‍රැටික් පාර්ටි එක කියන එක කියන්නේ ඒ ප්‍රජාතන්ත්‍ර ඒ කියන්නේ ඩෙමොක්‍රැටික් පාර්ටි එක සම්පූර්ණයෙන්ම සෑහෙන දුරට ප්‍රතික්ෂේප වීමක් සිදු වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම ඊළඟ අවුරුදු 8 ඇතුළත. ඒ කියන්නේ රටක් විදිහට සමහරට ඒක ඒ රටට ඒක හොඳ දෙයක් වීමට නියමිතයි. හොඳයි කොහොම වුණත් ඉතින් අපේ වෙලාව නම් අවසానයි මංජු. ඉතින් එහෙනම් අපි වැඩේ අවසන් කරමු වැඩසටහන. ඉතින් අපි මම හිතන්නේ මේ හැම කාරණයක් එක්කම අපිට හිතන්න යමක් තියෙනවා. මම හිතන්නේ ඒක තමයි අපේ මේ වැඩසටහන් සියලුම වැඩසටහන් වල අරමුණ. මේ අපි කියන දේවල් ඒ විදිහටම පිළිගන්න කියන එක නෙමෙයි. මෙන්න මංජුවත් අපිවත් මෙයා මෙතන කතා කරන එහෙම නැත්නම් හැම කිසිම දෙයක් ඒ විදිහට පිළිගන්න කියන එක නෙමෙයි. මෙතෙන්දී අපි කරන්න ඕනේ මොකද්ද මේකේ තියෙන නැත්ත මොකද්ද මේ හැම දෙයක්ම ටිකක් ਵਿਚාරශීලීව හිතලා බලලා මොකද්ද
මේකේ හරි වැරද්ද කියන එක ඔබේ බුද්ධියෙන් විමසලා බලන්න කියන එක තමයි අපේ මේ සියලුම වැඩසටහන් වල අරමුණ වෙන්නේ. මොකද අපි සූදානම් වෙන්නේ ඔබට අලුත් දේශපාලන සංස්කෘතියක් ගැන කියලා දෙන්න. ඒ තමයි මැද දකුණේ දේශපාලනය මොකක්ද කියන එක. ඉතින් මම හිතන්නේ යම්කිසි ආකාරයක අවබෝධයක් ඇති අපි මේ කතා කරන දේවල් වලින් මොකක්ද මේ මැද දකුණේ දේශපාලනය කියලා කියන්නේ කියලා. ඉතින් කොහොම වුණත් මතක් කරනවා ඉතින් අපේ YouTube channel ටික subscribe කරන්න කියලා මංජු නිශ්ශංක YouTube නාලිකාව වගේම Center Right Politics YouTube නාලිකාවත් subscribe කරන්න මතක් කරන ගමන්ම අද දවසේදී අපි ඔබෙන් සමගන්නවා. සුබ දවසක්.